හෙලෝ කොහොමද ඔයාලට ඉතින් ඔන්න අදත් ආවා ලක්ෂී ස්ටයිල් වලින් ඔයාගේ නිවහනට අද අපේ දුවගේ රෙසිපි එකක් තමයි ඔයාලට අරන් එවලා තියෙන්නේ. ඉතින් දුව මේ වෙලාවේ හදන්නේ එයාට ලේසියෙන්ම හදන්න පුළුවන් බර්ගර් බන් එකක්. ඒකට එයා මැදට ෆිලිං එක විදියට යොදාගන්නේ ඔම්ලට් එකක්. ඉතින් ඒකට එයා ලූණු කපාගෙන එතකොට අමු මිරිස් කපාගෙන තියෙනවා. ඊට අමතරව එයා කෑලි මිරිස් ගම්මිරිස් සහ ලුණු අරගෙන තියෙනවා. ඉතින් එයා එක බිත්තරයක් දාගෙන තමයි මේක හදාගන්න. මම බිත්තරේ කඩලා දෙන්න විතරක් එයාට උදව් කරා. ඊට පස්සේ ආ ඒ ටික හොඳින් බිත්තරේ කඩලා මේ අවශ්‍ය ද්‍රව්‍ය ටික කවලම් කරගත්තා. ඊට පස්සේ මේක හොඳින් කවලම් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේක මේ පෑන් එක ලිපේ තියලා සාමාන්‍ය විදියට බිත්තරේ හොඳින් පැද ගන්න. මේක ඇත්තටම හරිම රසයි. ඉතින් මමත් මේකේ රස බැලුවා. ඇත්තටම හරිම සරලයි. ඉතින් සාමාන්‍යයෙන් අපිට උදේ කෑමකට රෑ කෑමකට වගේ බඩ පුරවා ගන්න පුළුවන් රස කෑමක් ඉතින්. නිතරම කන්න හොඳ නැති වුණත් මේ එයාම තමයි දැන් මේ එයා තමයි මේ බිත්තර ඔම්ලට් එක දාන්නේ. ඔක්කොම තනියෙන් එයා කරේ බර්ගර් බන් එක කැපුවේ එයා මේ ලූණු අමු මිරිස් මේ හැම දෙයක්ම කැපුවේ එයා ඒ වගේ මෙයා තමයි මේ ලුණු ගම් මිරිස් කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට දැම්මේ. මං කරේ එයාට මේ වීඩියෝ එක කරන්න උදව් කරපු එකයි ඊට අමතරව එයාට බිත්තරේ කඩලා දුන්නා. ඉතින් බලන්නකෝ ඔයාලත් මේ විදියට හදලා බලන්න මේකත් හරිම රසයි. ඉතින් දුවගේ රෙසිපි එකක් අරගෙන ආවා. එයා හරි ආසයි මේ වගේ කෑම හදන්න. ඉතින් ඒක නිසා මං එයාටත් අවස්ථාවක් දුන්නා. ඉතින් ඔයාලත් හදලා රසම රස කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේක රෙසිපි එකක් නෙමෙයි. ඉතින් ඕනම කෙනෙක් මේ වගේ දේවල් හදලා බලනවනේ. ඉතින් මේ දුවගේ ආසාව හින්දා මම මේක දැම්මා. ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා. අම්බෝ මේකේ තියෙන රස ඔයගොල්ලෝ try කරලා බලන්න. අමතක කරන්න එපා ලක්ෂී ස්ටයිල් subscribe කරන්න. රහිනම් කමෙන්ට් එකක් ගන්න. bye